ඉතින් කොහොමද කාලෙකින් පස්සේ ඕගොල්ලන්ව හම්බ වෙන්න ආවේ. අද උදේ ඇහැරිච්ච වෙලාවේ ඉඳලා ඕගොල්ලන්ව හුඟක් මතක් වුණා. ඕගොල්ලන් හොඳින් ඉන්නවා කියලා මං හිතනවා. Welcome to my YouTube channel. Hope you are doing good. අද උදේ කෑමට මම ඊයේ රෑම කෝපි ටිකක් පෙඟෙන්න දැම්මා. දැන් ඒක තමයි ප්‍රෙෂර් කුකර් එකට දාන්න ඕන කියලා හිතාගෙන ගත්තා. අනේ ප්‍රෙෂර් කුකර් එක මොනවද විසිල් එක අප්සෙට් වෙලා. ඊට පස්සේ මම ගෑස් ලිපේ තමයි තිබ්බේ. ඒක හොඳට තැම්බුණා. චුට්ටක් වෙලාවක් ගියා. ඒත් ගාලා තැම්බුණා. ඊට පස්සේ ටෙම්පරාදුරක් දාන්න ඕන කියලා ඒකට තමයි දැන් මම ලෑස්ති වෙන්නේ. හරියට මේ ටික කාලයක ඉඳලා අපි උදේ ආහාරයට කෝපි කඩලැම් මොන්ට එහෙම තමයි ගන්නෙ. පොඩි කට්ටියටත් හොඳයිනේ. ඒක කොහොම හරි දෙනවා. ඒගොල්ලන් එච්චර කැමති නැහැ. ඒත් හුඟක් රස කරලා හදලා දෙනවා. එතකොට ඒගොල්ලන් ආසාවෙන් කනවා. ඒක කෝපි ටික හදලා මටයි මහතියටයි බෙදාගෙන ගිහිල්ලා ඉඳලා වාඩි වෙලා අපි දෙන්න කාලා ඉවර කරුවේ පස්සේම මම ටග්ගාලා ගිහිල්ලා දවල්ට උයන්න පටන් ගත්තා. අද දුවලට පන්ති තියෙනවා. ඒ නිසා වේල පහින්ම උයන්න ඕනේ. ඒ උයන්න ගියන් පස්සේ තමයි මොකුත් ගත්තේ නැහෙනේ උයන්න කියලා හිතාගත්තේ. ඒ මං ගාව තිබුණා ඒකට පොඩි සොලියුෂන් එකක්. එයයි දන්නවද? තියෙන දේ වලින් බිරියානි එකක් හදමු කියලා තමයි අද හිතාගත්තේ. බාස්මති රයිස් එක තිබුණා. පොඩ්ඩක් තමයි තිබුණේ. ඒක කප් 3ක් මුලින්ම මම කරුවේ ඒක හොදලා ඒකත් පැය භාගයක් විතර පෙඟන්න දාන්න ඕනේ. ඒක දැන් මෙෂර් කරගෙන ඉන්නේ. ඒක මෙෂර් කරලා හොඳට හොදලා පෙඟන්න දානවා. ඒක තමයි මම මුලින්ම කරුවේ. බිරියානි කිව්වට මම සයිඩ් ඩිෂ් මොකුත්ම හැදුවේ නැහැ. නිකන් බිරියානි. ඒකට මම සලාද කොළ තියමුණා. සලාද කොළ විතරක් ගන්නවා කියලා තමයි හිතාගත්තේ. ඊට පස්සේ මම ඒකේ පෙඟෙන්න දාලා සුදු ලුණු එක ගෙඩියක් අනිත් එක ඔනියන් ලුණු ගෙඩි 3-4ක් ගත්තා. 3-4ක් ගත්තා. අල 3ක් තමයි මම අරන් තියන්නේ. අල තිබුණ නැහැ. ඒ අල ගෙඩියක් තිබුණා. ඒක කොච්චර හොඳ නැහැ, නරක වෙලා වගේ. ඊට පස්සේ මම ඒක අයින් කරුවා. ඒක ගත්තේ නැහැ. මිරිස් කරල් 3ක් ගත්තා. ඊට පස්සේ තක්කාලි ගෙඩි මම හිතන්නේ 5-6ක් විතර ගත්තා. ඒක ඔක්කොම තිබුණ දේ විතරක් මම ආයෙත් ගත්තෙත් නැහැ කඩේට ගිහිල්ලා. මට පරක්කුත් තමයි එදා. තක්කාලේ ඒක ඔක්කොම කපලා පැත්තකින් තියාගත්තා. ඊට පස්සේ මස් ටික තිබුණා ෆ්‍රිජ් එකේ. ඒක හොඳට හොදලා බිරියානි මසාලා මොකුත්ම තිබෙන්නේ නැහැ එදා. ඒකට මම හරියට මිරිස් කුඩු තේ හැඳි 3ක් 3-5 කුඩු තේ හැඳි 3ක් ගම්මිරිස් තේ හැන්දක් අනිත් එක මොනවද කහ කුඩු තේ හැඳි භාගයක් එහෙම දාලා ඒකට සෝල්ට් එකකුත් දාලා ඒකට අවශ්‍ය ප්‍රමාණයට දාලා හොඳට ඒකත් මික්ස් කරලා පැත්තකින් තිබ්බා. වතුර චුට්ටකුත් මම ඒකට දැම්මා. වතුර කෝප්පයක් විතර දාලා තමයි මම මික්ස් කරුවේ.
ඊට පස්සේ බිරියානි ඔයන පොට් එක ගෑස් ලිපේ තියලා පොල් තෙල් තිබුණා. අනිත් එක එදා ගී එහෙම මොකුත්ම මං ගාව තිබුණ නැහැ. පොල් තෙල් තිබුණා. ඒක දාලා එනසාල් කරාඹනටි එහෙම ඔක්කොම තිබුණ ස්පයිසි ටික දාලා ඊට පස්සේ ඒකට ඔනියන් කරපිංචා මිරිස් කැරලි තුන ඒකත් දාලා හොඳට ගෝල්ඩන් බ්‍රවුන් වෙනකම් ටෙම්පරාද කරුවා. ඊට පස්සේ ඒකටම මම තක්කාලි එක දාලා ඒකත් හොඳට ස්මෑෂ් වෙනකම් හිටියා. ඒකත් හොඳට ස්මෑෂ් වුණේ පස්සේ මම මේ මස් ටික දාලා ඒක හොඳට මුලින්ම තඹගත්තා. හොඳටම ඒක මස් ටික හොඳට තඹගත්තා. හොඳට තඹගෙන තමයි අනිත් වැඩේ කෙරුවේ. සමහර කට්ටිය නම් මස් තැම්බෙන්න දානකොටම මොනවද දානවා ටක් ගාලා තැම්බෙන්න ඕන නිසා. මම නම් වැඩිපුරම ප්‍රෙෂර් කුකර් එකකට තමයි දාන්නේ. ඒත් අද ප්‍රෙෂර් කුකර් එක කැඩෙන නිසා ඒක චුට්ටක් වෙලාවක් වහමරි අඩු ගින්දරේ පැය භාගයකටත් වැඩිය මම තිබ්බා. ඊට පස්සේ මම ඒක ඔක්කොම මස් ටික තැම්බුනේ පස්සේ ඒකට මම පෙහෙන්න දාපු රයිස් එක වතුර ඉවත් කරලා ඒක රයිස් එක දැම්මා. ඒක දාලා හරියට මම කෝප 3ක් නේ ගත්තේ. එතකොට කෝප 4ක් වතුර වැටෙන්න ඕනේ. හරිද? මම ඒක රයිස් එකයි මස් ටිකයි විතරක් අරන් ඉන්පස්සේ ඒ මස් එකේ අර යුෂය ඒකත් මැනලා අනිත් එක මිල්ක් එකත් මැනලා කොහොම හරි කෝප 4ක් දැම්මා. ඊපස්සේ මම ගෑස් එකේ තිබ්බා හයි ෆ්ලේම් එකේ හරියට මිනිත්තු 10ක් තිබ්බා. ඊපස්සේ ලෝ ෆ්ලේම් එකේ මිනිත්තු 10ක් තිබ්බා. ආයෙත් ඕෆ් කරලා මිනිත්තු 10ක් තියලා තමයි ඕපන් කරුවේ. ඒත් විශේෂ දෙයක් අද කරුව නැති නිසා මම චාකෝල් එකක් තිබුණා මං ගාව. ඒකට චුට්ටක් බටර් ටිකක් දාලා ගී තිබුණ නැහැ. බටර් ටිකක් දාලා ඒකට අක් ගාලා වහලා තිබ්බා. එතකොට ඒක අර සුවඳක් එනවනේ. ඒකට මම හරි ආසයි. ඒ සුවඳට. එහෙම තමයි අද බිරියානි එක හැදුවේ. ඇත්තටම කියනවා නම් ඒක හරිම රහටම ආවා. මම හිතුවෙත් නැහැ මෙච්චර රහට ඒ කියලා. මං ගාව තිබුණු දේ වලින් හැදුවේ බා සුපර්. අනිත් එක මම ඔබට කියන්න බැරි වුණා. මම එතන අන්තිමට මොනවද වේලිච්ච මිංචි කොළ දැම්මා. ඒක සුවඳට දැම්මේ. එහෙම තමයි එදා කරුවේ. ඇත්තටම කියනවා නම් පුදුම රහක්. ඕගොල්ලන් හදලා බලන්න. අදට මම ගිහින් එන්න. ආයෙත් ළඟදී එනවා.